ආයිබෝවන් මුදැස්සනක් සියලු දෙනාට. ඔබට පේන්නේ මේ කඳු බෑවුම් සහිත ඉඩමක වගා කරලා තියෙන අලුත් කුරුඳු වගාවක්. මේ වගාව ආරම්භ කළා වසර එකහමාරක් ගත වුණු තැන. මෙන්න මේ විදිහට තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අවුරුදු එකහමාරකට කොච්චර වර්ධන වේගයකින් මේ කුරුඳුක් වර්ධනය වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. වසර එකහමාරයි මේ වයස. වසර එකහමාරක් ඇතුළත අඩි 5කට වඩා උස කුරුඳු යායක් අපිට බලා ගන්න පුළුවන්. මේ බෑවුම් සහිත ඉඩමක දල බෑවුමක් තියෙන ඉඩමක ඔබට පේන විදිය මම පහළම කොටස කොහොම කොළ පැහැයට හුරු අඳුර පිරුණු ලස්සන දසුනක් බලා ගන්න පුළුවන්. ඔබට තියෙන්නේ ඒ පැලපොළින්ද තියෙන ස්වභාවය. ඒ වර්ධන වේගය වැඩි වෙන්න හේතුව තමයි මේවට ඉස්සෙල්ලාවට ඕරේ නිසා මේ ඉවල් ඉවත් කිරීම මේ පැල පඳුරක මේ පැකට් දෙකක් එක පඳුරක හිටවල තියෙනවා. පඳුරක් විදිහට ඒක කුඩා පැල kamar ini pasal ini kita nanti untuk mulai අඩි එකහමාරක් දෙකක් විතර පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුළු පැහැල තියෙනවා. පැහැල වඳුරු බැඳලා අවුරුදු දෙකමාරකට පස්සේ මෙච්චර වර්ධනයක් බලා ගන්න පුළුවන්. හරියට නඩත්තු කරනවා නම් ඉඩම හරියට නඩත්තු වීදුවේ මේම පැහැදිලිව ඉඩමක් සංවර්ධනය කර ගන්නවා නම් අලුතෙන් වගා කරන අයට ප්‍රයෝජනත්වයට හිතනවා. නැවත වීඩියෝ එකකින් හම්බ වෙනවා. ජය වේවා.